රාත්‍රියට ගැලපෙන විදුලි බුබුලු සඳහාද ඕනතරම් ක්‍රම තිබෙනවා දරුවෝට. ඒ සියලු දේවල් සකසාගෙන තමයි දරුවෝ යන්නේ. බයිසිකලේ බරයි. බයිසිකලේ බරත් එක්ක ගහකට තුනම සමබරතාවය. ඒ ජීවිතේ සමබරතාවය විදිහට දරුවෝ ඉගෙන ගන්න පළවෙනි පාඩම. ඒත් එක්ක මම ඔබතුමාට මේ වෙනද දැකලා නැති මල් බයිසිකල් මෙතන දකින්න ඇති ඔබතුමාලා අපි පෙරහැරේ. ඉතින් තවදුරටත් අපේ දරුවෝ ගැන කියන්නේ කොහොමද? ඕක ධෛර්යයක් තිබුණා. ඇත්තටම මේ දරුවෝ හරිම සුන්දරයි. එයාලගේ මූණ දිහා දකිනකොට ඒ තියෙන සතුට අපිට නිල කරන්න බෑ. මේ ආදරණීය දෙමව්පියෝ මේ දරුවෝ දිහා බලලා අපි විඳින සතුට කියලා නිල කරන්න. ඉතින් මේ දරුවෝගේ නිර්මාණය විවිධාකාරයි. එක වගේ බයිසිකල් දෙකක් අපිට බලන්න ඕනේ. ඒතර මොහොතේ නිර්මාණ කුසලතාවය මොනතරම් ඉදිරියෙන් තියෙනවා. මේ රට ඉදිරිය අනාගතය තමයි අපිට පේන්නේ විවිධාකාරයි. ඉතින් අපිට තියෙන්නේ මේ දරුවන්ට අපේ අනාගතයේ නව පරපුරක් නව මානවක ඔස්සේ ගෙනියන්න අවශ්‍ය කරන මේ පෙළඹවීම අපි දෙන්නේ. උන්ට දෙන්නේ අපි එක ඉන්නේ බයිසිකලයක් තියෙනවා. ලස්සන මල් බයිසිකලයක් කරන්නේ. උන් බලන්නේ එක්කෙනෙකුට එක්කෙනෙක් අසම සම. ඉතින් මේක තමයි ලෝකය, මේක තමයි ලෝක ස්වභාවය, මේක තමයි සුන්දරත්වය, මේ දරුවන්ගේ සුන්දරත්වය, මේ දරුවන්ගේ තියෙන දහංගය අපි මේ ආගමික මොහොතකට ගෙනලා නිවල වටිනා දෙයක් විදිහට පෙරහැර අවස්ථාවේදී කියන්න පුළුවන්. ඉතින් මේ සුන්දරත්වය අපි අපේ වැඩිහිටියන්ට අපි ආරාධනා කරනවා බලන්න මේ දරුවෝ කොච්චර සතුටින්ද කියලා. හදවතට මම කතා කරලා එක ඉදියක් දීලා මම නවත්තන්න මේ දරුවන්ගේ මේ සතුට නැති කරන්න එපා. දරුවන්ගේ සතුට වෙනුවෙන් ඕන තරම් දේවල් වැඩි ජීවිතයකට කරන්න පුළුවන්. හැබැයි මේ සමාජය කොයිතරම් කාලයක් පවතීද කියන කෙනෙකුට අපි පරිවර්තන හරි විචාර කරලා තියෙන වෙලාවේදී පෙරහැරට ඔබේ අදහස පුදු කරා. දකුණු ලකුණේ ඓතිහාසික ප්‍රසක් දාතකම් කර්මාලා ප්‍රධාන වශයෙන් දෙන්නේ අරමුණ වෙනයි මේ විදිහට මෙතෙන් ගන්න අපි එකම දේ හරියට විවිධ අරමුණු මහමම තෝරම කියලා ගන්න ඕලක් සම්ප්‍රදාය ඒ තියෙනවා අසල් හඬ මේ විදුලි හඬ වගේ නැති කියනවා විදුලි එළිය මේ විදුලි හඬත් එක්ක විදුලි එළිය අලෝකයේ වේගයට වඩා වැඩි අන්න අලෝකයේ වේගය අපිට ශබ්දෙත් එක්ක දකින්න බැහැ. කරුවන්ගේ හඬත් එක්ක ඇතින් කියන විදුලි එළිය හරියට අකුරු ගගහ විදුලි කොටනවා වගේ බතුල වගේ ජලයේ ප්‍රවත්මට අත්‍යවශ්‍ය සාධකයක්. වර්ෂාව සෞඛ්‍ය බලාපොරොත්තු මේ මහ පෙරහැර අම්බන්නේ දීගර දැක්කම මිනිස්සු දුවන. හැබැයි හරිම සුන්දර. මේ දරුවා ළමයි පන්නයි යනාදී විඥාන කරන පවතින. හැබැයි ඒ වගේම තමයි විවිධ කුසලතා ප්‍රදර්ශනය කරන්නේ. අපිට මේ දකින්නට හම් වෙන වුන් නිකම් පන්දන් කියන නෙවෙයි. මේ දරුවෝ මේ ශිල්පී ප්‍රගුණ කරන ලද කුසලතාවයන් තමයි මේ පෙරහැර මංගල්‍ය තුළ ප්‍රදර්ශනය කරන්නේ. ඉතින් ගීතක් උඩ අපි දක්ෂ වුණා. හසුරුවා ගන්නට පුළුවන් කියන එක්තරා ප්‍රකාශයක දහම් ප්‍රකාශයක තියෙනවා. ඔක කතාගෙන ඇත්තටම මේ බෞද්ධ පෙරහැරක් නේ. ඒකට මේ පෙරහැරේ විවිධාකරණ ආහාරයේ ධර්මයේ තියෙන ඕනනේ. ඒකට ඔබ කිව්වා වගේ රාගය, ද්වේෂය, මෝහය නිවාලීම සම්බුදු දහමෙහි ප්‍රධාන මාර්ගය. ඒ නිසා අපේ බුදුහාමුදුරුවෝ
දුෂ්කර ක්‍රියා කරන අවුරුදු 6ක් මැදින් පිටුවට අනුගමනය කරලා සම්බුද්ධත්වයේ ලබන්නේ රාගයේ දේශයේ මොහයේ නැසලා. ඒ නිසා රාග දේශ මොහ නැස මේ වැඩිහිටිය අපිට කියන ගින්දරත් එක්ක සෙල්ලම් කරන්න එපා. ඒක අපිට පොඩි කාලෙදි කියලා තියෙනවා. ඉතින් ගින්දරත් එක්ක සෙල්ලම් නෙවෙයි මේ කරන්නේ. ගින්දරත් එක්ක අපිට දහම කියා දෙන ගමන් ඔබේ ශිල්පීය දක්ෂතාවය දහදෙන් තියෙනවා. අපි නරකට ඔබට ආරාධනා කරනවා ඔබේ දෙයක් එකතු කරලා අත්කොල සංනාදයක් නිකුත් කරන්නේ ශිල්පීය දක්ෂතාවලට. ඇත්තටම මේ දරුවන්ට මේ ශිල්පීන්ට ඔබගෙන් ලැබෙන මේ ශක්තිය මම කියන මහ ධෛර්යය ශිල්පීන් විදියට අපි කතා කරලා තිබුණ රහසට ඇත්තටම පේන නැති මේක අහඹුවක් නෙවෙයි, මේක පහසුවක් නෙවෙයි, අවදානම සුන්දරත්වයට අරගෙන මේ ශිල්පියා විසින් මේ දරුවන් මේ එන ප්‍රේක්ෂකව පිනවන්නට මොහු විදස. ඉතින් මේ ජීවිතය තුළ මේ ජීවිත රංගමණ්ඩල තුළ ඇති කර ගන්නට ඕනම කුසලතා මේ මේ ශිල්පී විසින් විවිධ කුසලතා හදාගෙන ඇති කරගෙන මොහු තාම සුන්දරව මේ ගින්දරේ හැසිරෙන. ඉතින් ඒක අනිත්‍යත්වයට තියෙන ජීවිතේ අපිට ඉතාම සුන්දරව ගත කරන්න පුළුවන් ගින්දරක් කරන අපි මුලදී ජීවත් වෙන අවශ්‍ය දහම් කුසලතාවය හදාගන්න. අපි කචාරිතුමා හරියට හරවත් අදහස් කිරියක් වගේ මුඛ ශ්‍රවණය කරන නරඹන හැම කෙනෙක්ටම මේ දැරීමක් සනස්වා. අපි කචාරිතුමානි සාමාන්‍යයෙන් අපි මේ ඉන්න ප්‍රතිකාරසයට මේ ගිනිගොඩවල රසය. හැබැයි මේ කලාකරුවන් මේ ශිල්පීන් ඒ ගින්දර මම හිතන්නේ වචනයකට විතරක් සීමා කරගෙන තියෙනවා. ඕන්නේ අර මහ ගිනිජාලාමේ අද ඕන්නේ ශිල්පියෙක් වෙනවා. ඔබතුමාට යමක් මම හිතනවා මේ ශිල්පීන් ගැන කියන්න. පෙරහැරි ප්‍රධාන නාම පුහුණුවයි දැන් අපට දම්සතර රූපවාහිනී මාලිකාවට දකින්න. සූරත් සමග පෙරහැරි ඉදිරින් අපිට කතා කරලා සූරත් රටේ පිළිබඳව චුට්ටක් කියලා ඉන්නවන විශේෂයෙන්ම ගිරිබෝල කණ්ඩායමට අවශ්‍ය වෙන මේ ලාභිත ඉන්දින රැගෙන යන්නේ මේ සූරත් රටේ. අපේ ගමේ සජීව චින්තක මහතාට ගෞරව සුදු බුදුගම ගෞරව කන්න බුදුරජාණන් වහන්සේ වෙසක් දාත පින්කමහා පිරිත් ගන්න
පෙරහැරට ගාම මේ උපසම මේ බෞද්ධ පෙරහැරක් බවට සනාථ කරමින් අපේ ලෝකවාසී ප්‍රදේශයේ ඉන්න වැඩිහිටි ආචික විශේෂයෙන්ම මූලිකත්වය අරගෙන මේක ශ්‍රද්ධාව පිළිබඳ කරමින් මේක බුදු පෙරහැරක් කියලා සනාථ කරමින් ශ්‍රද්ධාවන බෞද්ධ පිළිය රැගෙන ඉඳා ශ්‍රද්ධාවෙන් යනවා මේ කතාචාර මාවත් වෙන කවුරුහරි තරුණ පිළිම පොඩි අරගෙන යන්නේ. ඉතින් මේක මම කවුරුහරි සහ උන්ට දුන්නා වස්තා කියලා මම හිතුවා. ඕකට තමයි අන්තිමේ ලොකු වරක් ගෞරවම ගන්න මහා සදහවතුන්. ඉතින් මේ ඊළඟට අපිට දැක ගන්න පුළුවන් සමහරවිට විහාරස්ථානයේ සිරි සද්දාපත් මහසලේ දේශීය තුරුම ඉතින් මේ දින දාස්පාසලේ ඉගෙනගෙන මේ සමාජයේ උත්තරේදීත්වයේ තමන්ට පෙරහැරක දියා දායකව තමයි ඔබ කරන්නේ. ඉතින් කතාචාරකගේ සහකාරය ඔබේ හදන්න අභ්‍යාස ගෞරවකන්නල බුදුරජ මහා විහාරස්ථානයේ ඓතිහාසික චෛත්‍ය රාජානන් වහන්සේගේ අරරුව මෙලෙස මේ ඓතිහාසික පෙරහැරට එකතු කර තිබෙනේ මෙවර වත්ලේගම ඩොල්ෆින් ව්‍යාපාර අධිපති පී.එච්. යසිත් මහතා අපේ ගෞරවයෙන් මතක් කරනවා. ගෞරවකන්නල බුදුරජ මහා විහාරස්ථානයේ පින්කම් මහලාභ මේ 23 වෙනිදා ආරම්භ වෙන්නේ උදෑසන ක්‍රියාහාර පූජාව දාම ගෞරවයෙන් චෛත්‍ය රාජන් වහන්සේට පූජා කරමින් සර්වඥ ධාතුන් වහන්සේලා 89ක් එවැගේම උතුම් රහත් ධාතුන් වහන්සේලා 429ක් වැඩ සිටින ඉතාම ඓතිහාසික චෛත්‍ය රාජානන් වහන්සේ නමකේ ගෞරවකන්නල බුදුරජ මහා විහාරස්ථානයේ වැඩ සිටින අනුරුව තමයි මේ විදිහට පෙරහැරේ ගන්න වැඩම කිරීමේ කටයුතු සිදු වෙන්නේ. මේ උතුම් විහාරස්ථානයේ වැඩ සිටින චෛත්‍ය රාජානන් පෙරහැරේ ගන්න පුළුවන් වෙනවා. විශාස්ත්‍ර බෝධි රජමහා විහාරස්ථානයේ පරිශ්‍රයේ පොකලේ පුත්තු සත්‍යපාසලෙහි දීනියන්ගේ දේශීය තුරුම පිළිබඳව
ඕන්ට මුහුණ දෙන්න කොටස් ලැබෙනවා. එහෙම නැත්නම් මේ අර මාත්‍රික පෙර වගේ මේක ඕන ඒකකට මලක් වගේ කුසාවක් තමයි පිටරන්නේ සම්පූර්ණ දෙයක් දේශීය තූර්යවාදන කණ්ඩායම වේදිකාව ඉදිරියෙන් ඉදිරියට ඇදගෙන යනවා. තවමත් අපිට දවස් දක්වා හිමි රෝහණ කුලින් දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ. තවමත් අපිට දවසම ලක්ෂණ හදගෙන චාරවද්ද මොකදී ප්‍රතිදි සමහර දේශීය තූර්යවාදන කණ්ඩායම දකුණේ පින්නදී පෙන් දින ලවුරු කන්දල බුදු රජමහා විහාරස්ථාන ඔබ පෙරහැර සජීවීව නවගත්තේ මේ ඓතිහාසික පින්කමට සහසම්බන්ධ වුණු බොහෝ පිරිසක් දවසේදී අපිට ආගෙන අටක් පූජා පෙරහැරවල් අටක ඉතාම ගෞරවයෙන් වැඩම කිරීමේ කටයුතු සිදු කළා. එදන්තුරු අද සහ හෙට දිනක් මහා පෙරහැර මංගල්‍යයේ ඉතාම ගෞරවයෙන් පෙරහැර බලන ඔබ අපට සාදු සිත් හිතට නැගෙනවා මේ උතුම් වූ සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ දුටුසමි. මේ ඓතිහාසික පින්කමට මේ කටයුත්ත එදා සිට අද දක්වා සිදු කිරීමේදී මතක් කළ යුතු නම් ගම් කිහිපයක් තියෙනවා. ඒ අතරින් රජනායක සිරි මහතා, ඒ වගේම කුමාරතුංග මාවතේ නිමල් මහතා ඇතුළු කුමාරතුංග මාවතේ තරුණ සිරිස් අපි මතක් කරනවා. ඒ වගේම මේ කටයුත්ත ඉතාම ගෞරවයෙන් යුතුව සෑම වසරකදීම සිදු කරන්නේ අලුත්කොට මුතුකුමාරන ස්ටෝස් ආයතන අධිපති ඡායාපත මුතුකුමාර මහතා ඇතුළු පවුලේ සිටින යුතුව අපි සිහිපත් කරනවා. ඒ සමගින්ම විහාර ස්ථානයේ මේ පෙරහැර පින්කමට අපේ අශෝක විද්‍යාලයේ පිළිබඳව අධ්‍යක්ෂක සහ දැනීම ඔබට සම්මානය බොහොමත් සිංහ අධිකාරිය තුළ විස්තර කළ පිළිබඳව සහ ශිල්පී දක්ෂතා පිළිබඳව හඳුන්වා කරන්නට අවස්ථාවක්. ඇත්තටම මේ අදුක් කට්ටලේ තමන්ගේ ශරීරයේ ගතලා ගන්නට ලේසි නෑ. බොහෝ වතාවක් ප්‍රායෝගික අනතුරු තමයි මේ නගරවස්ත්‍රාවට පළදින්නට අවසරයේදී ඉතින් මේ අවසර ලද සුදුසු පිරිසක් තමයි මේ නර්තනයේ යෙදෙන්නේ. ශීර්ෂයේ අපි ඇත්තටම දරාවන තියෙන ජාලය
ඓතිහාසික වැවුරුකන්වල බුදුරජ මහා විහාරස්ථ වෙසක් මහා පෙරහැර වෙනුවෙන් මෙයා අපේ මහා පන්සලට අනුකම්පාව කියන දීපිර රූපේශන ආයතනයේ දරුවන් ඒ වගේම වැඩිහිටියන් මහත් වූ ගෞරවාදරයෙන් යුතුව අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරූපව නගත් ඒ පුවරු රැගෙන මේ මහා පෙරහැරට අපේ බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ පමණක් නෙවෙයි අටවිසි බුදුහාමුදුරුවෝ ගෞරවයෙන් යුතුව අපි මේ වෙලාවේදී සිහිපත් කරන්නට උවමනා. කුඩා දරුවන් වැඩිහිටියන් මහත් වූ ගෞරවයෙන් යුතුව අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම කරවීම මේ පෙරහැරෙහි අපට දැන් දැක ගන්නට පුළුවන්කමක් තිබෙනවා. චින්තකයන් අනතුරුව අපට මදක් දුරින් අපේ බලාපොරොත්තුවක සම්බුදුරුවක් අපේ ඉදිරියට පැමිණෙන අයුරු මේ පෙරහැරේ දැක ගන්න පුළුවන්. දකුණු ළඟ ඓතිහාසික වැවුරුකන්වල බුදුරජ මහා විහාරස්ථානය ලොව ප්‍රකට විහාරස්ථානයක් බවට පරිවර්තනය වෙන අපේ මේ දකින සම්බුදු බුදුරජ මහා විහාරස්ථානයේ වෙසක් ධාතු පින්කම් මාලාවට සමගාමීව මේ සම්බුදු ප්‍රතිම වහන්සේ වර්ණ ගැන්වීමේ පින්කම පැවැත්වෙනවා. වර්ගණු දහසක ප්‍රමාණයක ඉන්න ටයිල් අල්ලා මේ වර්ණ ගැන්වීමේ පින්කමයි සිදු කරන්නේ. මේ අපි දැන් දකින්නේ සම්බුදු ප්‍රතිම වහන්සේ වර්ණ ගැන්වීමෙන් අනතුරු අපිට දකින්නට පුළුවන් ආකාරයයි. ඔබතුමාට දිසාවේ ඉන්න තවදුරටත් අවස්ථාවක් තිබෙනවා. මේ යස්කස්තනේ කියන්නේ සුවිශේෂීව තවත් සංගයක් පෙරහැරේ පසුපසින් පෙරහැර ගමන් කරන බව තමයි ඉක්ුණේ. චින්තකෝගේ පිළිබඳව කියන්න තනිකට අපිට දිසක සම්බුදුරෝ සහ ඒ දායකයන් පිළිබඳව කතා කරන්න ඕන අවස්ථාවක්. සම්බුදු ප්‍රතිමාවට දෙවෙනි සම්බුදු ප්‍රතිමා වහන්සේ වැඩම කිරීමේ කටයුතු සහ මේ රටේ නිර්මාණ කිරීමේ කටයුතු තුළ ප්‍රීතිය පෙරදරි කරගෙන කරන ඈතින් මේ විහාරස්ථාන ඔබේ ගලෙනා හේසි අලදාර පාවල අතුරුමින් අතුරු පූජනීයම දසන වරුන් සදාතුක කරඬුව හිටපුගරු අමාත්‍ය දලස් අලාකරුන් රජමාගේ පින්වර සුරතින අර්ජුන හස්තිරාජාගේ දේවර මත තැන්පත් කිරීමේ කටයුත්ත සිදු වුණේ. උපුල් මම ඔබට අවස්ථාව දීලා මම අර්ජුන පිළිබඳව නැවත කියන්නට කතාව තියෙනවා. ඔබට ඊට කලින් අවස්ථාව ලබා දෙනවා මේ සදාතුක කරඬුවේ පූජනීය අවස්ථාව පිළිබඳව සඳහන් කරන්න. ඔය චින්තක විශේෂයෙන්ම වැවුරුකන්වල බුදුරජ මහා විහාරයත් ඒ සදාතුක කරඬුව වහන්සේ අර්ජුන හස්තිරාජාගේ දේවර මත මහත් ගරුගාම්භීරව වැඩම කරන අවස්ථාවයි අපි දකින්නේ. අද අපේ දොරටුපාලවරුන් ලෙස පෙරහැරේ අවශ්‍ය දෙවියන්ගේ පෙරහැර මාවතේදී මේ අපේ සදාතුක කරඬුව සුරක්ෂිත කරගන්නා බවයි ඕන් දෙකල සඳහන් කරන්නේ. අනතුරු මහා සංඝරත්නයේ වැඩම කරනවා චින්තක අර්ජුන නික්මන වෙලාවේ ඔබට අවස්ථාව. 1996 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට හිමි වෙනවා. බොහෝ දෙනා හිතුවේ මේ අර්ජුන 1996 ඉපදුනා කියලා. හැබැයි උතුම් අර්ජුනගේ ඇත්ත කතාව තමයි 1997 පෙබරවාරි 7 වෙනිදා අර්ජුන උපත්ති ලබන්නේ. ලෝක කුසලානි ජයග්‍රහණය රාජ්‍ය වලව එළිය දකින්න. ජීවිතයේ අනුහස බලය පුරා සම්පින ගෞරවනීය මහා සංඝරත්නයේ ඓතිහාසික පිරිත් මණ්ඩපයේ තුල මේ පිරිත් කරමින් පිරිත් කරගත්තා වූ පිරිත් පැන පෙරහැර මගට සිසිටින ගතිමතුන්ට බොහෝම ගෞරවයෙන් යුතුව ලබා දෙමින් පිරිත් කරලත අපි පසු කරද්දී රාජකීයම මහබබා රූපයයි ඔබ අපිට දැන් දකින්නට ලැබෙන්නේ කරගන්න. Thank you.
ඔබතුමාගේ දැනුම දරුවන් අපිට බෙදා දෙන්න කියන ඉල්ලීමයි මම කරන්නේ. ඇත්තටම සින්දුවක් නම් කියලා කියන්නේ මහතරට අපි දන්නවා උඩරට පාතරට සබරගුණ කියන නර්තන සම්ප්‍රදායන් තුනේම වන්නම් භාවිත වෙනවා. ඒක සින්දුවක් නම් කියන්නේ පහතරට නර්තනයේ සඳහා භාවිත වෙන වන්නම්. සින්දුවක් නම් 32ක් පවතිනවා. ඉතින් මේ ආශ්‍රයෙන් තමයි මේ නර්තනාංගයේ නිර්මාණය වෙන්නේ. ඉතින් පහතරට නර්තනය හදාගන්න මේ අදරුණේ දෙවියන් මේ ශිල්පී පිරිස අද මේ දෙරහන මේ සින්දුවක් නම් කියන අපේ මූලික කරගෙන මේ අවස්ථාවේදී සින්දුවක් ලබනවා. සින්දුවක් එක්ක ගායනා කරන කවි ගායනා අපි අහලා තියෙනවා. ඒක වෙනම මේ සින්දුවක් කරන් මේ වෙනානේ නැති මේක තමයි ආහාරවලින් ඉන්න දරුවෝ කියනවා අපිට කියන්නේ ශරීරයේ වෙන. සින්දුව කියන අපි උන ආරාධනා කරනවා මේ චින්තකත් එක්ක එකතු වෙලා මේ කවි ගායනා ඉදිරිපත් කරන්න. අද මාස්ටර් රාජයා මේ මහබෝධිසත්ව කියන අවස්ථාව විශේෂයෙන්ම අපි සිහිපත් කරන්න ඕනයි. කතරගම දේවාලයේ වස්නායතනයේ ඉඳලා තිලින වදිශක්ක බැතිතුමන් මේ මහබෝධිසත්ව කතරගම මධ්‍යම දාරුකාභිවත්‍ය පුතුරු කරමින් අපි අසලින් නික්තිකාරන වෙලාවේදී මධ්‍යම රාජ්‍යයට සුබපතින් එකතු කරන ගමන් අපි අපේ නිලමේ මාර්ගයේ සිටිය පුද කරන්න මේ අවස්ථාව කරගන්නවා. තශාරා ඊළඟට අපිට රොපලා මුලින් දෙක ගන්න පුළුවන් වෙන්නේ දෙකැල්ල ඉදිරි කලායතනයේ විසින් ඉදිරිපත් කරන සරද විචාර නර්තනාංගය. ඔබතුමාට ඇති මුද පැහැදිලි කිරීමක් මේ නර්තනාංගය ගැන සිදු කරන්න අවස්ථාව තුනක්
නමුත් අර අභිමානය ඒ උගුර තුල රඳවාගෙන මේ නර්තනය ඉදිරිපත් කිරීම මම හිතනවා ඔබ සඳහන් කරා වගේ රාජ සභාවක ප්‍රමුඛත්වයේ වෙනුවෙන් රජතුමාට ඒ වගේම සම්බුදුරජාණන් වහන්සේට මේ තාමසලින ගෞරවය අභිමානයෙන් යුතු කරන වැඩක් විදිහට ඕන මොහොතේ ඉදිරියට අපට දැක ගන්න පිළිවෙලක් තිබෙනවා. ඇත්තටම මේ මොහොතේ අංගවස්ත්‍රාභරණ දිහා බලනවාම තේරෙනවා අර කුකුලේ ඒ අනුකරණයක් නෙවෙයි මේ රාජ සභාවට යෝග්‍ය අංගවස්ත්‍රාභරණ
කොළම් නර්තනයේ තුළ තිබෙනා වූ මර්තමාංගය රාග යුරුදු කියන බඳුන තමයි මේ නර්තනය සඳහා පාවිච්චි කරන්නේ. ඉතින් මේ සාම්ප්‍රදායික පාරම්පරික පරපුරකින්
මේ තුල කොට තේරෙනවා විවිධ ශිල්පක්‍රම භාවිත කරමින් මේ සායනකට පිළිගන්න හසුරුවන විදිහ. ඉතින් ඉතාම ආකර්ෂණීය, ඉතාම ප්‍රාසංගික මේ පෙරහැරට ඔබිනවිද විවිධ දාලවල විවිධ හැඩතල රාම්‍ය රත්නවලින් මෝ දවසක් වන ඉතාම හැඩත මේ පෙරහැර අලංකාර කරන ආකාරය හරි අපූර්වයි. කලාකරුවෝ නඩතුරුවකට ගත කරන්න පුළුවන් තරම් තිබෙනවා. නරකට ඈතින් දිස්සනවා. මස්තිරාගේ දිනවල හදන්න බැහැ. විශේෂයෙන්ම ගැටලුව රත්න විහාරස්ථානයේ නම් අපිට කියලා අල්ලගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ පුරුදු කරගෙන අපි අල්ලගෙන එහෙනම් මේ ගන්ධනේ අපිට ඉන්දියාවේ සමාවෙන්න වටිනවා මොකද ලෝකවාසී නිර්වේණ කලාවේ ඒ මගපෙන්නේ වෙන්නේ ඉන්දියාව කියලාදී ඒකනේ අපිට ඔබ කියවහල් මේ අපිට මමත් දෝන්නත් කෙනෙක් පළවෙනි ඉතින් ඒකත් තමයි දකුණේ ඉන්දියාවේ
වෙනවා. හැබැයි පොළොන්නක නර්තනය සහ මේ අපිට න්‍යායස්ථානයේ දකින්න නර්තනය අතර යම් තරමක වෙනසක් තියෙනවා. ඒ පෙරහැර සඳහා මම නිර්මාණය කළා වූ පොළොන්නක නර්තනය. ඒක සුන්දරයි. මොකද ඉන්දියාවේ ආරයන්ගද ජමින නර්තනය ලෙස පවතිනා වූ මේ නර්තනය අද බොහොම සුන්දරව පෙරහැරට ගෙනලා ඉදිරියට අතරේ අපි අසලින් ඉන්න අපූර්වයට නර්තනයේ දෙවි ඉතින් තරමක ඈතින් වේරක නර්තනයකට සමතුලිතව වේරක නර්තනයේ මේ මහතුරුන්ගේ කටයුතු ලබන්නේ ආරම්භය සමත කලාත්මක ශිල්පීන් විසින් අගලක්ෂණ වේරක නර්තනයේ ප්‍රමාණය වෙනදා අපි දක්වන ශිල්පී ප්‍රමාණයට වඩා අඩු බවක් අඩු වෙනවා. නර්තනයේ ස්වභාවයෙන් එක බඳාගන්නේ පුරුෂාගේ සිංසක් එක්ක සම්පාදනය නඩුව දේවල් නර්තනයේ දානවා නතුරු සමත රූපයකට ලැබෙන දේවල් නර්තනයේ දෙබඳව බුදුන්ගේ අදහස් කරනවා. අන්තිම වේවල් නර්තනයේ මේ තුල අපිට උරු විශ්වාස කරනවා මේ තුල අතන බොහෝ විද්‍යාලයන් කරනවා. ඔබට කවුරුත් කරන්නා වූ මේ වේවැලේ විශ්වාස අපේ ජීවිතයට ඇතුළත් මේ ආවටි ටික දකින්නකොට අපිට ගෙනාම උදේ බක්ක් වෙනවා විතරක් නෙවෙයි අපිට ලොකු දැක්තියක් ගෞරවයකුත් ඇති වෙනවා. ඒකත් බෞද්ධයේ නර්තනයේ තුළ අපිට දැනෙන්න මේ අපේ තියෙන දේවාභරණයක් පූජා භාණ්ඩයක් කියන නිසා අපිට ඒක වෙන මොකක්ද පස්සෙන්නේ. ඒ නර්තනයේ තුළ ආකර්ෂණීය විලාස රංගන සිද්ධ
ගන්නට පුළුවන්කමක් තිබෙනවා. විවරස්ස සිරි සත්‍ය සිරි පාසලේ දීගෙන ඉදිරිපත් කරන මොල් රස්තාන්තල ඉතන කුස්සියේ මොල් හවන්තරිය නැතිවම අද අපේ පෙරහැරට අවිත තියෙනවා. අතිමහත් ජනකෝන ඔබට සමාජීය ගැළපීමක් තිබෙන්නේ ඇත්තටම මොහොතක පෙරහැරට හිරියන් දිනක ලොකු දෙයක්. නැත්නම් මොකද මොහොතක දන්නේ නැහැ. දැන් මේ දරුවෝ ඇත්තටම මේ කීදෙනෙක් දැකලා තියෙනවද නැහැ ඇත්තටම මොහොතක. ඉතින් දැන් අඩු ගන්න මේ රාසායනික ක්‍රියාවක් මොහොතක හතරම හැබැයි විද්‍යාව පවා නිවැරදි. ඒක ගුරුවරයා දෙන්න මෙහෙම කිව්ව මොහොතක හතරම මෙහෙමයි කොටම කියලා දීලා. ඉතින් ඒ විදිහට හරි අපේ සමාජයේ තිබුණා වූ දේවල් නර්තනයක් දැක්කම මේ මොහොතක් නැතිවෙන්න ලොකු ඉතිහාසයක් නැහැ. මේ විහාරස්ථානයක් පිළිබඳව ඉස්පසිතේ
රත්තරන් නැතසන පිළිතුරු. විශේෂයෙන්ම අපි සාමාන්‍යයෙන් පෙරහැර මංගල්‍යයන් වලදී මොඩර්න් නටන කියන එක අපිට සාමාන්‍යයි. හැබැයි මේ අපි දැන් තියෙන්නේ සෙබළු නර්තනය. මාපන්දුර ප්‍රතිභා කාර්යයේ විසින් තමයි මේ සෙබළු නර්තනාගය පෙරහැරට එකතු කරන්නේ. ඔබතුමාට මේ නව විඥාන තමයි එකතු කරන්නේ. මොඩර්න් නටන සිදුලියක් නැත්තම දැකලා තියෙනවා. මෙච්චර ලස්සන නෑ. අද අදහි ලස්සන. පොඩි පිළිතුරක් තියෙනවා. පිළිතුරට ඉතින් හරිම සුන්දරයි. හරිම අලංකාරයි. ඉතින් කොහොමද පිටිපස්සෙන් ඒ අදකමේ හැදී ගිය යක්කිසි ගොඩක් වෙලාවක නැමුනේ නැහැ. සසානා ඔබට අවස්ථාව ඊළඟ අංගය අපි අසලින් කියලා යනවා. ඊළඟට මේ පෙරහැරට වෙන්නේ හම්බන්තොට කුරුළු උයනට අර සඳලි ඇතින්න තමයි. මොන දැන් අපේ කැමරා කාර්යයට ඇසෙනවා මොනරේ නර්තනය. මේ මොනරේ නර්තනය පෙරහැර මංගල්‍යයෙන් කරන්නේ ඉස්සුමහරාම බුදුහර කලාන්තරය විසින්. ඒකට මට හිතෙන්නේ මෙතන අපි සාමාන්‍ය සමාජයේ දකින්න මොනවද කම්බනා. එතන සෙබඩු තියෙන අරරුත් තියෙනවා. ඉතින් අංග සම්පූර්ණ නර්තන කරනවා. හොඳින් පිළ ආරම්භය කළා. ඉතාමත් හොඳින් නර්තන පිළිගන්නවා. මේ පිළිවිදිලා තියෙනවා. ඉතින් අලංකාර මොනවද නර්තනයේ කියන්නට පුළුවන්. වන්දවත්සා කරන ඉතින් ආපරිසිනේ මේකම කරගෙන තියෙන බව තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. අපි පෙරහැර මංගල්‍ය සාමාන්‍යයෙන් අපි රටේ තියෙන පෙරහැර මංගල්‍යවලට සාපේක්ෂව සෑම සංකේතයක්ම නියෝජනය කරන නර්තනාත්මක විශේෂ කලාවක් මේ එක පෙරහැර මංගල්‍යවල අපිට නරඹන අවස්ථාවක්.
අපිට විවිධ පෙරහැර විවිධ අරමුණු ඔස්සේ ඇතිවෙන දවසක්. ඒක අපට පෙරහැරවල වගකීමක් විදිහට ඒ පවත්වන සාම්ප්‍රදායික ගතිලක්ෂණ ආරම්භයේ කියන්නේ මුල් පෙර තුන් චාරිත්‍ර ඉඳලා අද වෙනකන් රජ කුලපති ඉඳලා එලෙසම පවත්වන තමයි වගකීම. එතකොට මේ අදාළ දක්වන මේ පෙරහැර විවිධ නර්තනයන් සම්මානම්බ කරනවා. මේ ini ikan awadan nonton mau bodoh heli mana ini tuh karena kalau kita edukat awadan ini guru kaku istilahnya apa dulu itu tahu guru kaku sama segala semua apa itu ada guru yang itu heli jadi itulah maksudnya ini tuh upakan bala tekan apa dengan kapul dekin itu dari kita dan tani kapul itu tinggal ada jadi ini selalu පුරුදු පුරුදු කලාව දේවල් වල ප්‍රතිඵලයක් නිසා මේ නිකම්ම තියෙන අයිඩියාවක් නෙවෙයි. මේ අතරේ මොහුගේ රංග විඥාසම් තුළ ඔවුන්ගේ නිපුණත්වය ප්‍රකාශ කරන ඉතාමත් හොඳ ඔවුන්ගේ ප්‍රගුණ කිරීම ප්‍රදර්ශනය කරන ඉතින් මේ අලංකාරයක් සහ විශ්මයක් බවට අපිට